ඔබ කොතනද හිර වෙලා ඉන්නේ? ඔබ හැම කෙනෙක්ම මානසිකව හිර වෙලා ඉන්නවා හිර කූඩුවක් ඇතුලේ වගේ. ඔබම ගහගත්ත කූරු ටිකක් වටේට ගහගෙන ඔබම ඉන්නවා මැද්දට වෙලා. නිබ්බිදාවයි විරාගයයි කියාගෙන. ඒ කූරු ටික පැත්තකට දැම්මම හරි නිදහස් නෑර සැනසීම නෑර කුරුල්ලෙක් කාසි පියාඹන ගියා වගේ. ඕක ලස්සන කතාවක් තියෙන්නේ. ඒකට එන්න බෑ. ඇයි බැරි? මේ සමාජයේ අපේ තියෙන හැම දෙයක්ම කූඩුවක්. ඒක සිතුවිලි කූඩුවක්. ඒකෙන් මිදෙන්න බැරි කම. ඒක ඇතුළේ සිර වෙන්න හේතුව. ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේලා අපේ මෙහෙණින් වහන්සේලා කොච්චර ඉර වෙලා ඉන්නවද කියලා හිතන්න. සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය ඉර වෙලා ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු ජීවිතය තුළ ගොඩක් ඉර ගෙවල් වගේ තමයි කූරු ගහගෙන ඉන්නේ. හැබැයි අපේ හාමුදුරුවෝ ඒ විනයත් එක්කලා මේ ධහම නොදැක්ක නිසා නොදකින කමට තවත් කූඩු ටිකක් ගහගෙන අර කූඩු වලට අමතරව තවත් ඉරගේ ඩබල් කරගෙන ඉන්නේ. ඇත්තම කිව්වොත් එහෙම පව් අසරණයි. ධර්මයේ දැක්කොත් එහෙම වෙන්න විදියක් නැහැ. හැබැයි ඒ ධර්ම දකින්න අයට හරි සුන්දරයි මේ කතාව. මේක ආරංශයට ගොඩාක් තියෙනවා කියන්න. මේක එකපාරෙන් කියන්න බැරි තරම්. ඇත්තටම අපේ හැම කෙනෙක්ම අසරණයි. ගිහි පැවිදි ભેදකින් තොරව. ධර්ම නොදකින හැම කෙනෙක්ම අසරණයි. අපි කිව්වා නේද මේ ධර්ම දකින හැම කෙනෙක්ම අවසානයේදී ආයතන කළමනාකරණයක් කරකට යනවා කියලා. ඔකට හේතුව ඒකයි. ඉතින් අවුව නම් හෙවණට යන්නේ ඇයි? ඔබට සැනසීමෙන් සතුටින් ඉන්න පුළුවන්. ඇයි නිබ්බිදාවට යන්නේ? ඇයි විරාගයට? ඉතින් නිරෝධයට යනවනේ. ඒ කියන්නේ සුඛේ එනවනේ. ඉතින් ඕකේ දෙයක් නැහැ. දැන් සිතුවිල්ලක ඔය හැම එකක්ම සිතුවිල්ලකනේ තියෙන්නේ. මම ඉන්නේ සිතුවිල්ලනේ. දැන් මමනේ විඳවන්නේ. දැන් මම කියන්නේ සිතුවිල්ලක ඉන්න එකක්. පිස්සුවක්නේ. දැන් මම කියලා එකෙකුත් නැතිකොට ඔය එකෙක්වත් නැහැ නේද වටේට ඉන්නේ. එතකොට ඇයි ඔය නිකන් එක එක ඒවා නිකන් වැඩක් නැහැ නේ එකක්වත් එතකොට. හුලග වගේ සහැල්ලුවෙන් ඉන්න පුළුවන්. අර අහසේ කුරුල්ලෙක් පියාඹන ගියා ආකාශේන සකුන්තානං ගතිතේසං දුරඤ්ඤා කිව්වා. දන්නවද ඔය කතාවේ තේරුම? විඥානේ බැස ගන්න තැනක් නැහැ කියන එක. අහසේ කුරුල්ලෙක් කියන පාර කොහෙන්ද කියලා අහන්නේ. න පාරං අපාරං ගච්ඡanti කියලා කියන්නේ. විඥාණයට කොහෙද බැස ගන්න තැනක් තියෙන්නේ? දැන් විඥානේ කොහේ හරි බැස ගන්න තැනක් තියෙනවා නම් එයාට දුක මිසක් වෙන දෙයක් හම් වෙන්නේ නැහැ. හැබැයි බැස ගන්න තැනක් නැත්තම් මේක පුදුම කතාවක්. මේක සොඳුරු ලෝකයක් වගේ මේක පුදුම කතාවක්. ඒ කියන්නේ ඔබ මේ සියල්ල දැක්කට පස්සේ ඔබ ඔබගේ සිතේ විවහලෙක් නෙමෙයි. ඔබ සිතින් මිදෙනවා. එතකොට හරි පුදුමයි. ඔබ දන්නවා ඔබට ෆීල් වෙනවා ඔබට දැනෙනවා. ඒ ෆීල් එකේ තමයි මේ කතාව තියෙන්නේ අවසානයේ. මයින්ඩ් එකෙන් තමයි ඔය හිර වෙලා ඔක්කොම මේ දුක් විඳින්නේ. මයින්ඩ් එකේ තමයි ඔය හිර කුඩුව තියෙන්නේ. හැබැයි ෆීල් එකේ ඔබට එහෙම ඒවා නැහැ. හරි සරලයි. හරි නිදහස්. අර සමහර අය ඔහොම සරල බව ගොඩක් දැනනකොට ඔය අතපය පද්ද නිකන් අර සහැල්ලුවෙන් ඉන්න ස්වභාවයක් තියෙනවා. එහෙමයි. අර කුරුල්ලෝ අර පියාටු ගහනවා වගේ. අපි පිළිගන්නේ නැහැ ওই සහැල්ලුවේ කියලා ඔක මයින්ඩ් එකේ චිත්ත රූප වලින් හිතන එක. ওই සිතුවිලි වලින් හිතුවොත් සහැල්ලුයි කියලා හිතේ. ඒක නෙමෙයි ෆීල් එක. ඔය මයින්ඩ් එකෙන් එන සහැල්ලුව නෙමෙයි ෆීල් එක කියන්නේ. ඒකත් එන චිත්ත රූප වලින්. හිතන හින්දා. එහෙම නෙමෙයි මේක. මේක නිදහසක්. ඒ නිදහසේ අපි නිකන් වචන විතරයි. ඔය කතා කරන හැම එකම. මේක කවුරු මොනවා හිතුවත් කියන්න ඕනේ මේක. ඔබට ලස්සන්ට පුළුවන් හැම එකම දැන් අර පුංචි අර දැන් බුදුන් වහන්සේ කියනවානේ අම්මා කෙනෙක් දරුවොත් එක්ක සෙල්ලම් ගෙදරක ඉන්නා වගේ කතාවක් මේකේ අවසානයේ තියෙන කියලා. බුදුන් වහන්සේගේ උපමාවනේ. ඒතර ඔබට මොනවද කළමනාකරණය කරගන්න බැරි කියන්නකෝ. දැන් අපි තුමු සෙව්වන්දිට මහත්මයෙක් ඉන්නවනේ මහත්යත් එක්ක කතා කරන්න බැරිද? පුළුවන් ආරණස්. ඇයි කතා කරන්නේ නැත්තේ? ඒ කිව්වේ ආරණස්. දන්නේ නැහැ. ඉංග්‍රීසි ඔඩිය පළවෙනි අකුර. මේක මේක සරලයිනේ. කැපිටල් නෙමෙයිනේ සිම්පල්නේ. මේක හරි සිම්පල්. අනිත් එක ඕකේ එහෙම දේවලුත් තියෙන්නේ සිතුවිල්ලකනේ. ඉතින් ඕක මොකක් වුණත් එකයිනේ. හරි සරලයි.
හරි නිදහස්. දැන් මෙතන කෙනෙක් නැත්තම් ඉතින් ලස්සනට මැනේජ් කරගන්න පුළුවන් හැම එකම. Tamanට ෆීල් වෙන විදිහට, දැනෙන විදිහට, සතුටු විදිහට හැන්ඩල් කරගන්න පුළුවන්. Taman ඒකට මහා ප්‍රඥාවක් තියෙනවනේ. ඉතින් මහා ඥානෙකුත් තියෙනවනේ. ඉතින් මේක හරි සුන්දර කතාවක්. ඇයි මේක නිකන් අමුතු විදියට නිකන් ෆීල් එකක් තියෙන්න ඕනේ. දැනෙන්න ඕනේ මේ කතාව. දැනෙන්නේ නැත්තම් බෑ. ඇයි ඒ? තනකොළ පෙත්තක් කොච්චර පිච්චුනත් ඇයි ගින්දරට පයින්නේ දන්නවද? ඒක තමයි ඔහුගේ සතුට. ෆීල් එක. උට දැනෙන දේ. ඉතින් ඒ සතාට ඒක ඒ සතා දුකෙන් ඉන්නේ නැහනේ. පිච්චුනත් සතුටින් ඉන්නවා. මනස් සතුටින් ඉන්නේ. මේක පුදුම කතාවක් තමයි. මේක තමයි ඇත්ත කතාව. ඒක තමයි ඇත්ත කතාව. ඒක ෆීල් එක. ඒ කියන්නේ ඕනම සතෙකුට ෆීල් එකක් තියෙනවා. ෆීල් එකක් කියන්නේ දැනෙන එකක්. ඒක සුඛයක්. ඒක සෑහලුවක්. හැබැයි මයින්ඩ් එකේ තමයි ඔක්කොම දුක් විඳින්නේ. ඔය ඔය සිතුවිල්ල තමයි ඔක්කොම දුක තියෙන්නේ. ඔය ෆීල් එකේ එහෙම එකක් නැහැ. ෆීල් එකේ තියෙන දුකක් කියන්න අපිට. ෆීල් එකේ තියෙන දුකක් කියන්න අපිට. ෆීල් එකේ දුක් විඳ එකෙක් ඉන්නවා නම් කියන්නේ. දැන් උදාහරණ කියන්නේ ඉතින් දැන් ඔච්චර පඬිතුෝ වගේ කියන්නේ බණත් කියනවනේ ගිහිල්ලා. දාරාසගේ දේශනා අහලා ඒව ෆොටෝකෝපි ගාලා කියවන එක වෙනම එකක්. ප්‍රඥාවෙන් තමන් අත්දකින දේවල් කියන එක වෙනම එකක්. දැන් කියන ෆීල් එකෙන් විඳින දුකක්. ෆීල් එක කියන්නේ පුදුම කතාවක් නේ. ඒ කියන්නේ මේක මයින්ඩ් එක නෙමෙයිනේ. මයින්ඩ් එකේනේ ඔය තියෙන්නේ ඔක්කොම දුකයි අරකයි මේකයි සේරම. ඇත්තටම කිව්වොත් එහෙම ඒක ඉතින් ෆීල් වෙන දෙයක් කරනවා එච්චරයි. ඒකේ කෙනෙක් සත්‍ය පුජ්‍යලයක් හොයන්න බෑ. දැන් අපි පුංචි කාලේ ඉඳන්ම අපිට ඔය මොකක්වත් අදාළ නැති විදිහෙන් අපේ කටයුතු සිද්ධ වුනේ. ඇත්තටම කිව්වොත් එහෙම මොන කෙහිල් මටද ඉගෙන ගන්න කියලා හිතුවනේ එක කාලයක්. මුන්ට පිස්සු කියලා. එතකොට අතර අපි තනිකර ෆීල් එකේ ඉඳලා තියෙන්නේ. පන්ති අන්තිම වෙන්නේ ඒකනේ. මොන බම්බුවක්ද මුන් කරන්නේ කියලානේ අපිට හිතුනේ. වගේ පොඩි කාලේ ඉඳන්ම එහෙමයි හිතේ. එතකොට අපි වෙනම ලෝකයන්නේ. ඒ ෆීල් එකේ ඉන්නේ. අර කුරුල්ලෝ කෑ ගහනවා, ගස් වල ලස්සනට එක එක දේවල් වෙනවා, අහස හරි ලස්සනයි, පොළොව හරි සුන්දරයි, මේ සතා සිව්පාර සුන්දරයි. මේක සුරපුරයක් වගේනේ ආනස පොඩි කාලේ දැක්කේ. ඒක හරි පුදුම ඇස් දෙකන්නේ. මේ අම්මා ඊට පස්සේ පාඩම් කරන්නේ කොහොම? හප්පේ අම්මේ මේ මොකද්ද මේ? ඒකට කැමති නෑනේ. ඊට පස්සේ අම්මා ගෙනාවා වේවැලක්. ගෙනහැලා අර ආනරාස රැට වාඩි වෙන අර පංචාශ්‍රය වගේ තියෙන ටීපෝ එක. ඕකෙම තමයි පාඩම් කරන්න අම්මා වාඩි කරගත්තේ. අම්මා යා පැත්තේ වාඩි වෙනවා. ආනරාස මෙහා පැත්තේ වාඩි වෙනවා. වේවැල අතේ තියාගෙන අම්මට ඕනේ දැන් උගන්නන්න. උගන්නනවට වැඩි ගාන එකයි කරන්නේ. ඇත්තටම අම්මට උගන්නන්න හම්බුනේ නෑ. එහෙම උගන්නන්න බෑ. ඒක ෆීල් වෙන්න ඕනේ. ඉගෙන ගන්නත් ෆීල් එකක් තියෙන්න ඕනේ. පොඩි ගැම්මක් තියෙන්න ඕනේ. ආරංශට එහෙම නැතෙන්නේ නැහැ නේද? අර ආච්චිට ගිහින් කිව්වහම ආච්චි මේ මැට්ටා කිව්වයි කියලා ටීචර් පන්ති අන්තිමේ කියලා. ආච්චි තමයි කිව්වේ නෑ පුතේ. එහෙම කෙනෙක් නෙමෙයි. මගේ පුතා ශ්‍රේෂ්ඨ කෙනෙක්. මම දන්නවනේ පුතාගේ හැටි මට තේරෙනවානේ. ඔයා හරි වෙනස්. පුතා අනිත් අය වගේ නෙමෙයි. ආච්චිගේ වචන ටික එන්නේ නැකිටලා එන්නේ. පුතා පන්තියේ පළවෙනි වෙනවා කියලා ආච්චිනේ කියන්නේ. ආච්චිගෙන් මම පන්තියේ පළවෙනි ආච්චිට ෂුවර්ද? ඔව්. පුතා හරි උතුම් කෙනෙක්. පුතා ගාව තියෙන උතුම් ගතිගුණ කාගාවත් නැහැ. ඔකනේ ආච්චි ඇදුව අමුතු විදිහට. ඇත්තටම එහෙම දෙයක්ත් තිබුණානේ. නේද? හරි පුදුමයිනේ. ඊට පස්සේ ආච්චිගේ පුංචි ආවාදේනේ පුංචි දේ පුංචි වචනේ අනිවාර්යෙන් පන්තියේ පළවෙනි වෙනවා. ආච්චි කිව්වේ ඉතිපිසෝ ගාතාව කියන්න කියලා විතරයි. මොනවා ආවත් ඉතිපිසෝ ගාතාව කියන්නේ. හැම තිස්සෙම තමන්ගේ පන්තියේ පළවෙනි නම් වෙන්න ඕනේ. ඒකම තමයි අරමුණු කරන්න කිව්වේ.